ඔයාලට මං දන්න දේවල් මගේ දරුවන්ට කියලා දෙන්න ගුරුතුමියක් කියලා ඔයගොල්ලෝ හැමෝම දන්නවා. මම අද ඔයාලට කියලා දෙන්නේ කෙටි ගණිත ගැටළු ක්‍රමයක්. ඔයාලට පේනෝනේ මම ත්‍රිකෝණයක් ඇඳලා තියෙනවා. ඒක වගේ මේක කොටස් වලට බෙදලා තියෙනවා. මෙන්න මේ වගේ ත්‍රිකෝණයක් දීලා ඒක කොටස් වලට බෙදලා මේකේ තිබෙන මුළු ත්‍රිකෝණ ගණන ඇහුවොත් ඒක හොයන කෙටි ක්‍රමයක් තමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. මේ කෙටි ක්‍රමයේදී අපිට ලොකු වෙලාවක් යන්නේ නැහැ. ඊට ඉක්මනින්ම අපිට මේකේ තියෙන ත්‍රිකෝණ ගණන හොයාගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට මේ ප්‍රශ්නේදී මේ ත්‍රිකෝණේ මේ අතරම දෙන්නේ එක එක පැත්තට හරවලා කොටස් වලට බෙදලා ඔයාගෙන් අහන්න පුළුවන් මේකේ තියෙන මුළු ත්‍රිකෝණ ගාන කීයද කියලා. ඒ වෙලාවට ඒකේ තියෙන ත්‍රිකෝණ ගාන ඉක්මනින්ම හොයාගන්න පුළුවන් ක්‍රමයක් තමයි මම ඔයාලට අද කියලා දෙන්න යන්නේ. ඊට කලින් කියන ඔයා මේ වගේ වීඩියෝ බලන්න ඔයා මාව ෆලෝ කරන්න මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම තව කෙනෙකුට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා ඔයාගෙන් ඉල්ලීමක් කරනවා. අපි බලමු මේකේ ත්‍රිකෝණ ගාන අපි හොයාගන්නේ කොහොමද කියලා. මේ කොටස් අපි මේක කොටස් වලට බෙදලා තියෙනවනේ. ඒ අනුව අපි මේකට ඉස්සෙල්ලාම අංක දාගන්නවා. මේකට දාගන්නවා අපි 1යි, මේක 2, මේක 3, මේක 4. දැන් මම මේක 4 වෙනකන් දාගත්තේ මේක කොටස් 4කට විතරයි නේ බෙදලා තියෙන්නේ. සමහර විට ඔයාට මීට වඩා කොටස් වලට බෙදලා ත්‍රිකෝණේ අහන්න පුළුවන් මේක ත්‍රිකෝණ ගන්න කීයද කියලා. එතකොට ඔයා ඒ කොටස් ගන්න අනුව ඒකේ අංක දාගන්න ඕනේ. මේක කොටස් 4ක් නිසා තමයි මම අංක 4ක් වෙනකන් අංක දාගත්තේ. ඊට පස්සේ අපිට කරන්න තියෙන තාම සරල දෙයක්. ඊට පස්සේ අපි මේ කොටස් ටික එකතු කරනවා අංක දාපුවා. මේක 1 එකතු කිරීම 2 එකතු කිරීම 3 එකතු කිරීම 4. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේ ඔක්කොම මුළු එකතුව ගන්නවා. 4යි 3යි 7යි 2යි 10යි ප්‍රමාණ 4යි 3යි 7යි 8යි 9යි 10යි මුළු එකතුව මේකට මුළු ත්‍රිකෝණ ගන්න 10යි. 10යිනේ අපිට මුළු එකතුව වෙන්නේ 4යි 3යි 7යි 2යි 9යි මේකයි 10යි. එතකොට මේකේ තියෙන මුළු ත්‍රිකෝණ ගාන කීයද 10ක් තමයි වෙන්නේ. මේකේ තියෙන මුළු ත්‍රිකෝණ ගාන 10යි වෙන්නේ. ඒ කියන්නේ අපි මේක ත්‍රිකෝණ ගාන අනුව අංක දාගත්තා. ඊට පස්සේ ඒ ටිකේ මුළු එකතුව ගත්තා. එච්චරයි අපිට කරන්න තියෙන්නේ. විනාඩියක්වත් ගියේ නෑනේ අපිට මේකේ ත්‍රිකෝණ ගාන හොයාගන්න. මේක කෙටි ක්‍රමයක්. මේ ගැටලුව විසඳන කෙටි ක්‍රමයක් තමයි මම ඔයාලට කියලා දුන්නේ. ඉතින් ගොඩක් ස්තුතියි ඔයාලට. ඉතින් ඔයාලත් මේ විදිහට බලලා මේ ඔය දරුවත් මේ විදිහට බලලා ඔයාගේ දරුවන්ට මේ ගැටලුව විසඳන කෙටි ක්‍රමය කියලා දෙන්න මේ විදිහට. ඒක තව පහසුවෙන් ඔයාලට මේකදී ලකුණු ගන්න පුළුවන් මේ ක්‍රමය දැනගත්තට පස්සේ. Thank you.